ඉක්මනට අයියෝ ඒ මාව බේරගනි ඔයි බුට මේ මොකක්ද වෙන්නේ මගේ යාළුවෝ බිමින් තියපන් උඹට තේසෙදීම තමයි බල්ලෝ අයියෝ මේ මැඩම්ලත් මේ කැලේ කැම්පයක් ගහන්න දාවේ මැඩම්ලා අනික් කට්ටියකෝ නැත්තම් මේ මැඩම්ලා මේ පැත්තෙමද මේ ඒ සමනා බට්ටා මේ වරෙන්ක පොඩ්ඩක් මේ පොඩි වැඩක් කියන්න මේ නෝන්ලත් මේ නංගි ඇයි ඔය අනන්නේ ඕහෝ මේක කිව්වේ අතට 35ක් කියලානේ මේක එතකොට අදද උපන්දිනේ ඈ බං මට මේ නිදිමරගාත පේන එකක්ද මේක එන්නේ උස යනවනේ මොකද්ද මේ වෙන්නේ මං දැන් ටිකක් කරා නම් බල හිටියේ මේක අඩියක් ගන්න උස යනවනේ කවුද යා හලෝ කවුද යා ඔය අම්මා කෑවනේ බඩ පිරෙන්න ඕ බං දැන් නම් හොඳටම බඩ පිරලා තියෙන්නේ දැන් නම් පොඩි නින්දක් දාන්න ඕන අඩෝ මේ කිව්වට අවුල් ගන්න එපා මට තව බඩගිනී බං මොනවාරි කන්න ඕන තව අඩෝ මට තාම මදිද බං උඹ කොතුත් කෑන්නේ කඩින් හරි කෙන්ක ඇතුළේ ඇති මොනවා හරි ගෙනල්ලා කාපා ඉඳපන් මොනවාරි ගේන්න හරි ගෙනින් මොනවා හරි මේ ඔය බියර් බෝතල් දෙකකුත් ගෙනින් ඉඳපන්කෝ ආරුවට නම් අම්බලවන්ද කොහෙද තියෙන්නේ බඩේ ඒකනේ බං ඕයි උඹලා කියපුව ගැහුණා ඕහෝ කවුරු හරි අතන කියන්නේ අඩේ අර කවුද අර ඉන්නේ මේ කැලේක තව කට්ටිය නේද බං කැම් ගහන්න පොඩ්ඩක් ඉදවන්කෝ ගිහිල්ලා කතා කරලා බලන්න මේ මැඩම්ලත් මේ කැලේ කැම්පයක් ගහන්න දාවේ මැඩම්ලා අනික් කට්ටියකෝ නැත්තම් මේ මැඩම්ලා මේ පැත්තෙමද මේ ඒ සමනා බට්ටා මේ වරෙන්ක පොඩ්ඩක් මේ පොඩි වැඩක් කියන්න මේ නෝන්ලත් මේ නෝනා මැඩම් මීකෙනි කොහේ ගියාද යකෝ මේ අර කඩේ මුදලා කිව්ව විදියට ආහාර ගෑනුකුණාගේ ආත්මයක්ද මොකා අයියෝ ඒ සමනා කසුරනේ අර කෑ ගහන්නේ ඒකනේ බා මේ යමන්කෝ බලන්න ඔව් යමන් ඉක්මනට අයියා ඉවම් මේ මොකෝ මේ ඒ අතර කවුද ඉන්නව බං කොතනද බං කවුද ඉන්නේ අර මුදලාලි කිව්ව අර කාලේට කලින් නැති වුණ ගෑනුවෙක් කෙනා බං ඔය මම ඇස් දෙකෙම දැක්කා සිරාවට යමන්කෝ එහෙනම් බලන්න වරෙන්කෝ ඒක වාටම ඒක නැති වුණා බං උඹට කතා කරනකොට හරි යමන්කෝ බලන්න මේ හරියේ මොකුත් පේන්නේ නෑනේ බා. ඕයි මේ හරි කවුරුවත් නෑනේ බා. මොකක් කරන්නේ? එයාට වරෙන් කොඩ්ඩා. ඕයි නෑ බං මේ හරිය තමයි බං හිටියේ. ඕයි මේ ආතල්ලක්ද බං දෙන්නේ? ඕයි මේ ගොන් ආතල්ලන් දෙන්න හදන්න එපා. අඩෝ සිරාවට බම්මන් කියන්නේ අර ඈත තියෙන ගහ අන්න ඒක ගාව තමයි හිටියේ බං. මං නම් හිතන්නේ උඹට නිදි මර ගාතේ බං. වරෙන් යම නිදා ගන්න මට නිදි මතයි. අඩෝ නෑ බං මං සිරාවටමයි කියන්නේ. ඕයි මේ උඹ ගෙනාව බියර් බෝතල් ටිකද බං? ඔව් බං අර ගහ ළඟ හිටියේ කවුද කියලා බලන්න මං ඔය ටික උතනින් තියලා ගියේ. අඩෝ සිරාවට ඕයි මූ ඇත්තද දන්නේ නෑ බං කියන්නේ. අර කඩේ මුදලාලිත් කිව්වනේ බං. මොකෝ දැන් අපි කරන්නේ? ගොන් ආතල්ලෙ නැතුව යමන් නිදා ගන්න. මටත් දැන් නිදි මතයි. ඕයි මේ හෙටු දෙන්නන කියලා කැලේ වටේ විදින්න යන්න තියෙනවා. මේ යමන් නිදා ගන්න. දැන් මොනවත් ඔය ඉන්නේ නෑ බං. හරි යමන්කෝ නිදා ගන්න. මොකද්ද බලේ සද්දේ?
කවුද මේ මහරය කෙලේ යනන්නේ? ඔය මේ නැද්ද මං ඉදාගන්න? එන. අයියෝ මේ මහරෑම ඉදාගෙන ඉන්න වෙලේ බරක් සෙට් වුණානේ. මොන මගුලත් වන්දන්නේ. උඹලා අයියා හතින් යන්නේ අකෝ. උඹලා අයියා හතින් යන්නේ. මට කරපු දෙයට මම පලි අරගන්නවා. තව දුර යන්න ඕනේ මේ ගහටවත් අල්ලලා දානවා. කවුද යකෝ මේ කැලේ පැත්තෙන් අඩන්නේ? අර පැත්තෙන් සද්දය එන්නේ. පොඩ්ඩක් ගිහලා බලන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා. යකෝ අපි විතරයි මේ අද දවසට මේ වනාන්තරයේම ඉන්නේ. මොකා මිමි මහරය කවුද මේ අඩන්නේ? මොකා කවුද මේ? නංගි කවුද යා? නංගි කවුද යා? නංගි ඇයි ඔය අනන්නේ? අනේ අයියා මම මේ කැලේ අතර මං වෙලා අයියා මට ගෙදර යන පාර හොයාගන්න විදියන්නේ. මොකා නංගිලා ගෙවල් කොහෙද? මේ කැලේ පාර දිගට ගියාට පස්සේ ගමක් හම්බ වෙනා අයියේ. ඒ ගමේ ඇත්තටම නංගි මොනෝ කරන්නද මේ අතරමං උනේ? අම්මත් එක්ක දර කඩන්න ආවා අයියේ. එතකොට අතරමං වුණා. යංකෝ නංගි යංකෝ මාත් එක්ක ගෙදරට. මං නංගිව ගෙදරට ඇරවන්න. අනේ බොහොම ස්තුතියි අයියා. අයියට බොහොම පිං. යංකෝ අම්බ වතුර දිබයි අම්බ කෝබොලේ මෙතන හිටු බට්ටා කොහෙද බොලේ මූ ගියේ මේ මහර? සැමනා මේ පොඩ්ඩක් නැගිටපන්කෝ. ඕයි පොඩ්ඩක් නැගිටපන්කෝ. ඕයි අයියේ මොකද වෙලා තියෙන්නේ? ඕයි මේ බට්ට නැහැනේ බං. මුට කොහේ හරි යනවා කියලාද ගියේ? අයියෝ ඔක්කොටද බම් මේ කතා කරේ? ඕගේ එළියට මොකක් හරි කරන්න යන්නේ නැති. නිදාගනින්කෝ බං. අම්මෝ මයිනේ අඩේ මටත් තම දුරාන මේ එන්නේ මරගාතේ. හරි ඒකනේ බං බත් මහ එපා වෙනවා. නංගි ඔයාට මතකද පාර ගෙදර ගෑන? විශ්වර්ණ මේ පාරනේ? ඔව් අයියේ. හරි එහෙනම් කවන්නේ. නංගි නංගිගේ වයස කීයද? මට අදට අවුරුදු 35ක් අයියේ. 35ක්? එතකොට නංගි ඔයා මට වඩා වැඩි මල්ලේ. නංගිනේ අක්කා කෙනෙක්. යකෝ මේකීගේ පෙනුම නිකන් 18ක 19 මේක වගේ. මේක වෙන්න විදියන්නේ. ඕහෝ මේක කිව්වේ අදට 35ක් කියලානේ. මේකේ එතකොට අදද උපන්දිනේ? යකෝ උපන්දිනේ දවස් දර කඩන්නේ නේද බොලේ? මේ පැත්තේ ඉන්න අමුතු මිනිස්සුනේ ඉන්නේ. අනේ වන්දා මට පොඩි අමුත්තකුත් දැනෙනවා. අවුලක් නැහැ යවංකෝ. බං මට මේ නිදිමරගාස පේන එකක්ද? මේ කියන්නේ ඉන්න උසයනවනේ. මොකද්ද මේ වෙන්නේ? මං දැන් ටිකක් කරා නම් බල හිටියේ. මේකේ අඩියක් ගන්න උසයනවනේ. අයියේ ඇයි අයියා නැවතුනේ? නෑ නංගි මොකුත් නෑ යන්. එහෙනම් යන් අයියේ. මෙතන නම් මොකක් හරි අවුලක් තියෙනවා. අපරාධේ මහත් ගුණා වගේ ආවනේ.
දැන් මෙතන ඉක්මනට ආගන්න ඕන. අයියෝ අම්මා ඉක්මනට ආගන්න ඕන. කුඩාරමඩ අයියෝ තාමත් හරි වර්ෂන් එනවද? අම්බෝ නෑනේ. අතියාන්ත ඉක්මනට ආගන්න ඕන. අයියෝ අයියෝ ඕයි බො කොහේද බං ගියේ? අපි හැමතැනම හෙව්වා. කසුනා උඹ? ඔව් කසුන තමයි. බො කොහෙද බං මේ මෙච්චර රෑ වෙලා ගියේ? අඩෝ එන සීන් එක බං උනේ. යමංකෝ කුඩාරමට මං කියන්න. එහෙමද? මන් දන්නවා. ඒක තමයි බං. උඹ කොහොමද බං මෙච්චර මේ කරුවලේ මේ රෑ ආවේ? මේ මගුලනික චාදුරුත් ඉවරෙන්න ළඟයි. ඒවා කසුනා උඹ කොහෙද බං? ඒ කසුනා මූ දැන් මෙතන හිටියනේ. කවුද ඔය මාත් එක්ක කතා කරේ? අයියෝ මෙතන ඉක්මනට ආගන්න ඕන. අර මුදලාලි කිව්ව කතාව ඇත්ත වගේ. මෙතන ඉක්මනට ආගන්න ඕන. බට්ටා කසුනා නේද කතා කරේ? නෑ ඔය නම් කසුනා නෙමෙයි. දැන් නම් කවුරුවත් නැති පාටයි. කවුද යා? හලෝ කවුද යා? ඔයා මොකද්ද මෙතන කරන්නේ? අද උඹලගේ අවසානේ. මොකක්ද කිව්වේ? අද උඹලගෙන් පලි අරගන්නවා. අද උඹල ජීවත් වෙන අන්තිම දවස. මතක තියාගනියෝ. අයියෝ උඹ කවුද? අයියෝ මට උස්වා ගන්න බෑ. අයියෝ ඒ මොකෝ බන්දෙන් ආර්ථ කරනවද? ඕයි උගේ ෆෝන් එකත් ඕෆ් වෙලා බං. මොකද්ද දැන් කරන්නේ? ඒක තමයි බං කල්පනා කරන්නේ. මොකක්ද දැන් අපි කරන්නේ? ඒක තමයි බං. පොලිසියට වක්කත් කෝල් එකක් දෙනවද? ඔව් බං ඒක තමයි දැන් මටත් හිතෙන්නේ. එහෙම කරා නම් හරිනේ. ඉඳපන්කෝ තා පොඩ්ඩක් බලි වෙලා කෝල් එකක් දෙමු. ඇත්තටම මූ කොහෙට යන්නේද? මූහේ නැවදින જાති ඉරැල්ලක් නෙවෙයිනේ බං. ඒක තමයි බං. ඕක ගෙදරින්වත් එළියට වහින්නේ නෑනේ. ඒව් එක කොහොමද බං මෙච්චර කැලේක මේ ඇවිදින්නේ? ඒක තමයි බං මටත් තියෙන අවුල. බට්ටේ කටහඬන්නේ ඇහුනේ? ඒක තමයි බං අර පැත්තෙන් ඇහුනේ. යවන්කෝ බලන්න. බට්ටා උඹ කොහෙද බං මෙච්චර වෙලා ගිහිල්ලා හිටියේ? ඒක තමයි බං. උඹ කොහෙද මෙච්චර වෙලා ගිහිල්ලා හිටියේ? බලපන් දැන් උදේ වෙන්නත් ළඟයි. අයින් මෙයන් බොල මට යන්න. ඕයි උඹ කොහෙද යන්නේ? මුට මොකක් කළාද බං? අනේ මන්ද බං මුට මොනයක් එක්ක වෙයිද? ඒකනේ බං. ඊට බං පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ. ඕයි කසුනා මුට මොකක් වෙලාද බං මේ? අනේ මන්ද බං මොකක් වෙලාද දන්නේ පොඩ්ඩක් කොම ගිහිල්ලා බලපන්කෝ. බට්ටා ඕයි නැගිටපන් බං. මොකද්ද වෙලා තියෙන්නේ උඹට? ඕයි නැගිටපන්. ඕයි මේ මුට සිහියක් කරන්න නැති වෙලාද බං? අනේ මන්ද බං මුට මොකක් වෙලාද කියලා. මේ පොඩ්ඩක් උඹ නාඩි චෙක් කරපන්කෝ. මං දන්නේ නැහැ සීන් එක. ඉඳපන්කෝ බයින් යම් පොඩ්ඩක්. අඩෝ මේ මොකක්ද දැන් කරන්නේ? මුල්ලා ගෙදරටවත් කෝල් කරනවද? ඔයි ගෙදරට කෝල් දෙන්න එපා. ඉඳපන්කෝ පොඩ්ඩක්. අපි බලමු පොඩ්ඩක් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි මේ ඔබ පොඩ්ඩක් මුගේ නාඩි චෙක් කරපන්කෝ. හරි අයින් පෑන්කෝ පොඩ්ඩක්. ඔයි බට්ටා මේ ඔයි හොද්දෙයනේ මුගේ නාඩි වැටෙන්නේ නෑ නේද? මොකද්ද වෙලා තියෙන්නේ? හයියෝ දෙයනේ මුගේ හුස්ම වැටෙන්නේ නෑ නේද? ඔයි මොකෝ සීන් එක? මොකද්ද මුන්ට වෙලා තියෙන්නේ? අඩෝයි
කිව්වට කලබල වෙන්න එපා බං. මුගේ හුස්ම වැටෙන්නෙත් නෑ. මං හිතන්නේ මූ මැරිලාද කොහෙද? ඔයි මේ උඹ ආතල් දෙන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ? ආතල් නෙවෙයි බං. අඩෝ මුගේ හුස්ම වැටෙන්නෙත් නෑ නාඩි වැටෙන්නෙත් නෑ. මුට නම් මං හිතන්නේ මොකක් හරි වෙලා. අයියෝ මොක ආඩෝ මොකද්ද බන් දැන් අපි කරන්නේ? ආඩෝ එතකොට මොකද්ද මුට වෙලා තියෙන්නේ? දන්නේ බං. මොකද්ද බං දැන් අපි කරන්නේ? ආඩෝ මටත් තේරෙන්නේ නෑ බං. අයියෝ ඔයි පොඩ්ඩක් එළියට වරෙන්කෝ. යමන්කෝ. ඔයි මේ අපි අරුන්ගේ ගෙදරට කෝල්ලක් දෙනවද බං? මොකක්ද දැන් අපි කරන්නේ? ඔයි තේරෙන්නේ නෑ බං මට මොකද්ද කරන්න කියලා. ඔයි මේ එක්ක අරුන්ගේ ගෙදරට කෝල්ලයක්ම දෙමු බං. ඔව් බං ඒක තමයි දැන් කරන්න තියෙන එකම දේ. ඔයි මේ මට ඇතුළට යන්නත් බයයි බං. මේ පොඩ්ඩක් වරෙන්කෝ මාත් එක්ක ඇතුළට යන ෆෝන් එකේ එන්න. යමන්කෝ අඩෝ මේ කැලයක් නැද්ද තනි වෙලා. අඩෝ මේ මට නම් තේරෙන්නේ නෑ බං මේ මොකද්ද වෙන්නේ කියලා. උඹේ තමයි මේ ඔක්කොම මගුල් අදහස්. බලපන්කෝ කැලයක් මැද්දේ කැම්පින් කරන්න ඇවිල්ලා තොට දෙන්න තියෙන්නේ. හරි බං දැන් ඒව කතා කරන්න වෙලාවක් නෙවෙයිනේ. මොකා? ඔය සමනා මෙහෙවරෙන්කෝ. ඇයි බං? අර බලපන්. අතන කවුරුවත් නෑ බං. අඩෝ සිරාවට ඔයි වට්ටගේ බොඩි එකෝ බං. දන්නේ යකෝ. ඒක තමයි මාත් උඹට පෙන්නුවේ. ඔයි මු කොහෙ ගිහිල්ලාද බං? දන්නේ බං. ඔයි මේ මොක සිහිය තිබිලද බං එතකොට? යමන්කෝ පොඩ්ඩක් එළියට බලන්න. යමන්කෝ බලන්න. ඒත් බං මු කොහොමද බං අපි නොපෙනී ගියේ? අපි තෙලීනේ බං හිටියේ. දන්නේ බං. ඒ ගැන කල්පනා කර ඉන්නවා නේ. යමන් පොඩ්ඩක් එළියට බලන්න. ඔයි මේ අපි දැන් කොහොමද බං හොයාගන්නේ? ඒක තමයි බං මාත් මේ කියන්නේ. අපි පොලිසියටවත් කෝල්ලයක් දෙනවද බං? ඔයි මේ අපිට එකපාරට මේ කෝල් දෙන්න බෑනේ බං පොලිසියට. අපි පොඩ්ඩක් කැලේ ඇවිදලා බලමු. මු ඉන්න පුළුවන් නේ. උඹට පිස්සුද බං? මේ මහ වනාන්තරේ කොහොමද බං මේ මහර ඇවිදින්නේ? උඹට පිස්සුද? ඒ සැමනා ඕයි කසුනා අනේ වරෙන්කෝ බං මා බේරගනින්කෝ. ඔය අරුණේද කතා කරේ? ඔව් බං ඌ තමයි ඉක්මනට යමා. අර පැත්තෙන් සද්ද ඇහුනේ. යමන් ඉක්මනට. ඔයි බට්ටා. උඹට එනවද බං? ඔයි උඹ මේ ඉන්නවද බං? ඔයි මේ පැත්තේ සද්ද ආවට මූ නෑ නේද? ඒක තමයි බං. මේ පැත්තෙන් තමයි සද්ද ආවේ මට හොඳටම ෂුවර්. අඩෝ සිරාවට අපි දැන් මොකද්ද බං කරන්නේ? මොනව කරන්නද බං මේ? අපි අර පැත්තටවත් ගිහිල්ලා බලනවද බං? අයියෝ ඒ මම මේ පැත්තේ බං. අරු ආයි කතා කරානේ. උඹට ඒ සද්ද ඇහුණද? ඒක තමයි. මේ අර පැත්තේ යමන්. අද දවස් ඉවරයක් කරන්න කලින් බල ඉවරයක් කළා දානවා. අපි බලාගමු. උඹ මෙහෙද බං? ඔයි බට්ටා උඹ මෙහෙද? ඔයි බට්ටා. ඔයි උඹට ඇහෙනවද බං? ඔයි මේ තව ඉස්සරහට යමන්නේ. ඔව් බං මේ ඒක නෙමෙයි. අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ බං. කොයි පැත්තටද? අන්න අර පැත්තට බං. සෙනීක යමන් ඉක්මනට. ඒ වුණත් බං මේ පැත්තේනේ සද්ද ඇහුනේ. මේ පැත්තටම ඔයි මේ ඉන්නේ බට්ටා. ඔයි උඹට මොකද්ද බං උනේ? අනේ ඕයි සැමනා අඩෝ කසුනා මාව බේරගනින් බං. අයියෝ ඔව් බං මේ උඹ බේරගන්න තමයි ආයේ. ඇයි උඹට මොකද්ද බං උනේ? උඹ එකපාරට මේ ටෙන්ට් එක ඇතුළට බිල්ලා වතුර දාන් උනානේ. මොකද්ද මොඩ උනේ? මම අතුරු දාුනේ නෑ. මේක මාව ගෙන්නව ගත්තා. අයියෝ කවුද මේක කියන්නේ? ඒක කියන්නේ මම යකෝ. මොකා? කවුද උඹ? උඹට මොකද්ද ඕනේ නැති? අපිට ඉන්නේ දීපන් පාර.
පාඩුවේ. මට ඕන උඹලගෙන් පලිය ගන්න යකෝ. උඹලට මයි හතින් වැඩි දියන්නේ. මොකක්? අපි මොකද උඹට කරේ? අයියෝ ඔයි ඔයි මෙතන ඉඳන් ගියාම ඉක්මනට. අයියෝ ඒ මාව බේරගනි. ඔයි බුට මේ මොකක්ද වෙන්නේ? මගේ යාළුවෝ බිමින් තියපන්. උඹට තේස දේම තමයි බල්ලෝ. අයියෝ උඹයිට දැන් කරන්න යන දේ උඹයිට වක්කත් හිතා ගන්න බැරි වෙයි. අනේ අපිට ඉන්න දෙන්න. අපි ඔයාලට මුත් කරේ නෑනේ. අනේ ඉන්න දෙන්න අයියෝ මගේ වෙල්ල. අයියෝ මගේ බෙල් උඹ තමයි වෙන්න ඕන. දැන් දැනගනි උඹලට කරන්න යන්න මොනවද කියලා. අයියෝ අනේ අයියෝ අටවෙනි දවසත් උනායේ නම් පස්වෙනි බිල්ලත් වෙලා වගේ මං කිව්ව මුට යන්න එපැයි කියලා. පවට පින දෙන්න බැරි එකට හොඳ උදාහරණයක්.